හෙලෝ අයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනාව බිලාස YouTube channel එකට. ඉතින් අදත් අපිලා තියෙන්නේ මෝලියුස් වල. එහෙම නැත්නම් මාලදීවිනේ තවත් ලස්සන දූපතකට. ඉතින් මේ දූපත ගොඩක්ම ලොකු දූපතක් නෙමෙයි කුඩා දූපතක්. ඉතින් මේ දූපත ගැන කියනවා නම් ඉතින් මේ දූපතේ නම තමයි මිහිරු ෆාන්ෆුෂි කියන්නේ. ඉතින් මේ දූපත අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු. මේ දූපත කොයි වගේද කියලා. ඉතින් මේ පැත්තෙන් ටිකක් තවත් ඉස්සරහට ටිකක් ගිහලා බලමු මේ දූපතේ වටපිටාව කොහොමද කියලා මේ දූපතෙන්. ඉතින් මේ මිහිරු පම්පුෂි කියන දූපත මිනිසුන් පදිංචි නැති දූපතක් තමයි මේ මිහිරු පම්පුෂි දූපත. ඉතින් ඒකත් විශේෂත්වයක්. ඉතින් මේක ගොඩක්ම එක ක්‍රියාකාරකම් වලට තමයි මේ දූපත ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඉතින් හරි ලස්සන view එකක් තියෙනවා. අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු පොඩ්ඩක් මේක විස්තර. ஹலோ வணக்கம் எல்லாருக்கும் இன்னைக்கு நம்ம கூட இருக்க நம்ம கூட்டாளி குமரேஷன் இந்த ஐலாண்ட் பற்றி கொஞ்சம் சொல்லுங்க குமரேஷன். ஹலோ வணக்கம், என்னோட பேர் குமரேஷன். இந்த ஐலாண்டை பொறுத்தளவுக்கு ரொம்ப இங்கே வர கெஸ்ட்டு எல்லாருமே ரொம்ப என்ஜாய் பண்ணுறதுக்காக வராங்க. இங்கே ஒரு நிம்மதியான ஒரு மனசுக்கு நிம்மதியாக இருக்குது. இந்த இடத்துல நல்ல ஒரு அமைதியான இடம் அது. இந்த இடத்துல பறவைகள்லாம் நிறையா இருக்குது. இந்த பறவைகள்லாம் அதாவது என் ஊரில் வந்து இந்த பறவைகள் எதுவுமே கிடையாது. இங்கே தான் பார்க்குற இந்த பறவைகள்லாம் இங்கே யாருமே டிஸ்டர்ப் பண்ணலை. ரொம்ப அமைதியான இடமா இருக்குது. அதுங்க எல்லாம் முயல் இருக்குது, கோழி இருக்குது, இன்னும் நிறையா உயிரினங்கள்லாம் இங்கே இருக்குது. யாருமே இந்த உயிரினங்கள்லாம் டிஸ்டர்ப் பண்ணவே இல்லை. இங்கே வர மக்கள் எல்லாருமே ரொம்ப என்ஜாய் பண்ணுறாங்க. நல்லா அமைதியான இடமா இருக்குது. நீங்களும் நெக்ஸ்ட் வந்து இங்கே என்ஜாய் பண்ணுறதுக்கு இந்த இடத்துக்கு வரலாம். ரொம்ப சந்தோஷமான இடம். අපිත් එක්ක ඉන්නවා දැන් ඉම්මා. අපි ඉම්මාගෙනුත් වැඩි විස්තර ටිකක් දැනගමු මේ දූපත ගැන. ඉම්මා කියන්නේ මේ මෝලිවෙජ් ජාතිකෙක් කෙනෙක්. ඉතින් මෙයාගෙනුත් වැඩි විස්තර ටිකක් දැනගමු මේ දූපත ගැන. කුරුල්ලන්ගේ නම දොන් දිලි කියලා තමයි කියන්නේ මේ කුරුළු විශේෂයට. ඉතින් මේ මාලදිව වෙන භාෂාවෙන් තමයි දොන් දිලි කියලා කියන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙයාලා බිත්තර දාලා තියෙන මේ බිම තමයි වැලි ගොඩේ තමයි මෙයාලා බිත්තර දාන්නේ. හැමතැනම මෙයාලගේ බිත්තර තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ හැමතැනම තියෙනවා. මෙතනත් තියෙනවා. මේ තියෙන්නේ බිත්තර දෙකක් තියෙනවා මෙතනත්. තව ඉස්සරහට ගියාපුවම හැම තැනම ඔය වගේ බිත්තර දාලා තියෙනවා ගොඩක්. අපි යන් ඉස්සරහට චුට්ටක් ගිහලා ඉම්මත් එක්ක ඉතින් ඔයාලට බලන්න පුළුවන්. බලන්න මේ හැම තැනම එයාලා බිම තමයි ඔය වගේ චූටි වලක් වගේ හදලා එයාලට ඉන්න පුළුවන් විදියට මේ එයාලා බිත්තර දාලා තියෙනවා. ඉතින් බිත්තරත් එක්ක බිත්තර චූටි පැටවුනොත් කුරුළු පැටවුනොත් ඉන්නවා. හැම තැනම තියෙනවා. ඉතින් අපි යන් ඉස්සරහටත් බලන්න. ඉතින් ඔයාලා මෙතන බලනවා චූටි කුරුළු පැටියෙක් ඉන්නවා. ඔව් ඉම්මා ගතන ඉම්මා ගන්නවා දැන් මේ චූටි පැටියෙක්. ඉතින් ඔය වගේ හැමතැනම චූටි පැටවු ඉන්නවා. ඉතින් පැටවු බිත්තර මේ මිහිරු පම්පුෂි දූපත වටේම ඉන්න ඔය වගේ වැලි ගොඩේ තමයි යාලා පැටවු දාන්නේ. පැටවු කියන්නේ බිත්තර දාලා පැටවු වෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. ඔව් මේ හැමතැනම චූටි පැටවු ඉන්නේ. ඔය බලන්න උතනත් පැටවු දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ මිහිරු පම්පුෂි කියන දූපත අයිති වෙන්නේ අලිෆ් ඇටෝල් කියන ඇටෝල් එකට තමයි මේ දූපත අයිති වෙන්නේ. ඉතින් මේ ඇටෝල් එක පිටලා තියෙන්නේ මාළේ ඉඳලා උතුරු පැත්තට වෙන්න තමයි මේ ඇටෝල් එක තියෙන්නේ අලිෆ් ඇටෝල් එක. ඉතින් කිලෝමීටර් 188ක් වගේ තියෙනවා මේ මාළේ ඇටෝල් එකේ ඉඳලා මේ අලිෆ් ඇටෝල් එකට. ඇත්තට මේ දූපත ගොඩක් ලොකු දූපතක් නෙමෙයි පොඩි දූපතක්. ඉතින් මේ දූපත පොඩි වුණාට හරිම ලස්සන දූපතක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් වටේම ඉන්නේ කුරුල්ලෝ තමයි ඉන්නේ. ගොඩක්ම ඉතින් කුරුල්ලෝ ඉන්නවා බිත්තර දාලා. ඉතින් පැටවුත් ඉන්නවා. එහෙම තමයි. ඉතින් මේ හරිම ලස්සනයි. මෙතනත් කුරුල්ලෝ පැටවු දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි එක පැටියෙක් අතර අරගෙන බලමු කොයි වගේද කියලා. ඉතින් හරි ලස්සනයි. කවුරුත් ඉතින් මෙයාලට කරදර කරන්නේ නැහැ. ඉතින් එයාලගේ පාඩුවේ එයාලා ඉන්නවා. ඉතින් අපි අරගෙන ආයි පැටියව තියමු එතනින්. අපි වටේ තමයි මේ ගියේ. හරිම ලස්සනයි. ඉතින් මේ අපේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා සියලු